ඉතින් හරියාලුවනේ මම අද ඉන්නේ නුවරඑළියේ අබේවල ෆාම් එකේ. ඉතින් මම මේ දැන් යන්නේ ඔයාලා ගොඩක් දන්නේ නැති නුවරඑළියේ අබේවල ෆාම් එකේ තියෙන හාවුන් ඇති කරන ස්ථානයට. ඉතින් මේ තමයි ඒ ස්ථානය. මෙතන ඉන්නේ පිටරට, ඒ කියන්නේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියන් ඒ වගේ රටවල ඉන්න හාවුන් තමයි මෙතන ඇති කරන්නේ. ඉතින් මෙතන දාලා තියෙනවා ඉතින් මේ හාවුන් ගැන විස්තරේ. මෙතන ගොඩක්ම ඉන්නේ ඉතින් මේ පිටරට හාව තමයි. කියන්නේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, එංගලන්ත වගේ රටවලින් මෙහෙට ගෙනෙල්ලා ඇති කරන හාවුන් තමයි ඉන්නේ. ඉතින් මෙතන ඉන්නේ මේ නවසීලන්ත සුදු හාව කියලා එක්කෙන මේ යෝධ කැලිෆෝනියා හාවා. ඉතින් බලන්න මෙතන හාවුන් ඉන්න ප්‍රමාණය කොහොමද කියලා. ඉතින් පොඩි පොඩි කූඩු වල දාලා මෙතන විශාල හාවුන් ප්‍රමාණයක් ඉන්න. ඇත්තටම මේ හාවුන් ඇත්තටම මේ තරම් ලොකු හාව ලංකාවේ මම නම් දැකලා නැහැ. ඉතින් ඇත්තටම ලොකු, ඇත්තටම මාරම ලොකු මේ යෝධ හාවන් තමයි ඉතින් මෙතන ඇති කරන්නේ. ඉතින් එයාලා ඉන්න කූඩු බලන්න. ඉතින් ඇත්තටම ඉතින් චූටි කූඩුවක් තමයි ඉතින් එයාලට දීලා තියෙන්නේ. ඉතින් කුමන හේතුවක් නිසා ඉතින් ඇති කරනවත් දන්නේ නැහැ. ඉතින් මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් හාවුන් නැති කරන්නේ අරමුණ කියන එකට ඉතින් සුරතැලයට සහ මස් සඳහා කියලා තමයි ඉතින් මෙයාලා දාලා තියෙන බෝඩ් එකේ තියෙන්නේ. ඉතින් කුමන ඇත්තටම ඉතින් සුරතැලයට ඇති කරනවා නම් මෙහෙම කූඩුවක් ඇතුලේ ඉතින් මෙහෙම ඇති කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් සමහර විට මස් සඳහා ඇති කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. ඉතින් දන්න කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ දිගටම ඉන්නේ ඉතින් මේ ලස්සන හාවුන් තමයි ඉතින් චූටි කූඩු වල දාලා. ඇත්තටම ඉතින් එක අතකින් පව් ඉතින් මේ එන කට්ටිය ඉතින් ඇවිල්ලා ඉතින් සතුටු වෙලා යනවා. හැබැයි ඉතින් එයාලා නම් ඉතින් ඒව සතුටක් නැහැ. ඉතින් ඉන්නවා පේනවනේ ඉන්න හැටි. ඇත්තටම මේ බල්ලෙක් විතර තරම් ලොකු හාවෝ මේ ඉන්නේ. ඉතින් මේ කැමරාවට මේ වීඩියෝවට පොඩියට වගේ පෙන්වන්නට මේ ඇත්තටම ලොකු හාවෝ තමයි ඉන්නේ. ඉතින් මේ මාරම ලස්සනයි. ඉතින් හාවුණන්ගේ තියෙනවාට ඉතින් දුකයි ඉතින්